ලන්ඩනයේ කාර්යබහුල ජීවිතයට පොඩි විවේකයක් දීලා අපි සෙට් එක මේ අවුරුද්දේ මුලදීම ලස්සන ගමනක් යන්න ප්ලෑන් කළා. ඉතින් UK වල ඉන්න අපේ ශ්‍රී ලාංකික යෙහෙලියන් රොත්තේ එකතු වෙලා ගියේ කොහෙද දන්නවද? ලෝකයේ තියෙන රොමෑන්ටික්ම සහ සුන්දරම නගරයකට. ඒ තමයි ඉතාලියේ සිහින නගරය වෙනීසිය. අවුරුද්දේ මුල් කාලය නිසා වෙනීසියේ තිබුණේ හරිම සුව පහසු සීතල කාලගුණයක්. හැම තැනම දකින්න ලැබුණු පෞරාණික ගොඩනැගිලි, පාරවල් වනුවට තියෙන ලස්සන වතුර පාරවල්, කැනල්ස් සහ පුංචි පාලම් අපිට ගෙනාවේ පුදුමාකාර හැඟීමක්. ලංකාවේ ඉඳන් UK ඇවිත් එහින් ඉතාලියට ආපු අපිට මේ පරිසරය නියම වෙනසක් වුණා. වෙනීසියට යන හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්න හැමෝටම තියෙන ලොකුම හීනයක් තමයි මේ සුන්දර වතුර පාරවල් දිගේ ගොන්ඩෝලා බෝට්ටුවක නැගලා රවුමක් යන එක. ඉතින් අපි සෙට් එකත් වෙනීසියට ආවේ ඒ සුපිරිම අත්දැකීම විඳගන්නයි. එහෙ ගිහින් රස්තියාදු වෙන්න ඕනේ නැති නිසා අපි ලන්ඩන් වල ඉන්නකොටම මේ ගොන්ඩෝලා සවාරිය ඔන්ලයින් බුක් කරලා ගියේ. ඒ නිසා අපිට කිසිම කරදරයක් නැතුව ලේසියෙන්ම අපේ ගමන පටන් ගන්න පුළුවන් වුණා. ඔයාලත් වනීසියේ යනවා නම් මේ වගේ කලින්ම බුක් කරලා යන එක තමයි වඩාත්ම ලේසි. අපේ වාසනාවට අපිට හමු වුණේ හරිම සුහදශීලී කාන්තා මාර්ගෝපදේශකවරියක්, ෆීමේල් ගයිඩ්. එයා අපිට hina වෙලා ඉතාමත් ආදරයෙන් අපිව පිළිගත්තා. එයත් එක්ක එකතු වෙලා වෙනීසියේ සුන්දර තැන් බලන්න යන ගමන ඇත්තටම හරිම උද්‍යෝගිමත් එකක් වුණා. වෙනීසිය කියන්නේ ලෝකයේ තියෙන අතිශය සුවිශේෂී වගේම පුදුමාකාර ඉතිහාසයක් තියෙන නගරයක්. මොකද මේ නගරේ ගොඩනගලා තියෙන්නේ සාමාන්‍ය ගොඩබිමක නෙවෙයි, මඩ සහිත දූපත් සමූහයක් එකතු කරලා මුහුද මැදයි. වෙනීසියේ ඉතිහාසය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 400 ගණන්වලදී. ඒ කාලේ යුරෝපයේ බලවත්ව තිබුණු රෝම අධිරාජ්‍යයේ බිඳවැටමින් පවතිනකොට විවිධ ම්ලේච්ඡ ගෝත්‍රික කණ්ඩායම්, ඒ කියන්නේ බාබේරියන්ස්, ඉතාලියේ ගම්මානවලට පහර දෙන්න පටන් ගත්තා. ඉතින් මේ සතුරන්ගෙන් බේරෙන්න ආරක්ෂිත තැනක් හිප්පු ඉතාලිවසියන් වෙරළ අසල තිබුණු ඇඩ්‍රියාටික් මුහුදේ, ඒ කියන්නේ ඒඩ්‍රියාටික් සීවල නොගැඹුරු කලපුවක පිහිටි මඩ සහ වැලි සහිත කුඩා දූපත්වලට පලා ගියා. සතුරන්ට මුහුද මැද තියෙන මේ මඩ වගුරු වලට බෝට්ටු නැතුව ඉන්න බැරි නිසා මේ පරිසරය ඔවුන්ට හොඳ ආරක්ෂාවක් වුණා. මුලදී දීවරයන්ගේ తాවකාලික නවාතැනක් වුණු මේ දූපත් සමූහය පස්සේ කාලික ලෝකයේ බලවත්ම නගරයක් වෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ. මේ මිනිස්සු මුහුද මැද ස්ථිර ගොඩනැගිලි හදන්න අපූරු ඉංජිනීරු ක්‍රමයක් භාවිත කළා. ඔවුන් කලේ ඕල්ඩ හෝ ලාච් වනි ජලයට ඔරොත්තු දෙන දැව කඳන් මිලියන ගණනක් මඩටට්ටුව පසාරු කරගෙන යනකම් පොළව යටට ගසා දැමීමයි. මේ ලී කඳන් මත ශක්තිමත් ගල් තට්ටු අතුරලා ඊ මත තමයි අද අපි දකින දැවැන්ත පෞරාණික මාලිගා සහ පල්ලි නිර්මාණය කළේ. පුදුමයට කරුණ නම් මේ ලී කඳන් ඔක්සිජන් නොමැතිව ජලයේ යට තිබීම නිසා දි รา පත් නොවි ගල්මින් ශක්තිමත් වී අදටත් නගරය නඩත්තු කිරීමයි. ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසේ සිට 18 වන සියවස දක්වා කාලය තුල වෙනීසිය ස්වාධීන බල සම්පන්න රාජ්‍යයක් ලෙස කැවතුණා. ඒ හැඳින්වුවේ වෙනීසියානු ජනරජය, සෙරෙනිසිමා රිපබ්ලික් ඔෆ් වෙනිස් කියලයි. නැගෙනහිර සහ බටහිර ලෝකයේ යා කරන ප්‍රධානතම වෙළඳ මධ්‍යස්ථානය වුණේ වෙනීසියයි. සීදමාවත හරහා ආපු කුළුබඩු, පටපිලි, රත්තරන් සහ වීදුරු වැනි වටිනා දෑ මුළු යුරෝපයටම බෙදා හැරියේ වෙනීසියේ වෙළෙන්දන් හරහයි. ලෝක ප්‍රසිද්ධ සංචාරකයෙකු වන මාකෝ පෝලෝ උපත ලැබුවෙත් වෙනීසියේ. මේ අධික වෙළඳ ධනය නිසා වෙනීසිය කලාවෙන්, වාස්තු විද්‍යාවෙන් සහ සංගීතයෙන් ඉහළම තැනකට පත් වුණා. වෙනීසිය පාලනය කළේ ඩෝජ් ලෙස හැඳින් වූ පාලකයෙක් සහ ප්‍රභූ මණ්ඩලයක් විසින්. වීඩියෝවල දකින්න ලැබෙන වෙනීසියේ තියෙන සුප්‍රසිද්ධ ඩෝජ් මාලිගය, ඩෝජස් පැලස්, ඔවුන්ගේ බල කේන්ද්‍රයක් වුණා. වෙනීසියේ තිබුණු තවත් සුවිශේෂී සලකුණක් තමයි අදටත් දකින්න ලැබෙන වීදුරු කර්මාන්තය, මුරානෝ ග්ලාස් සහ මුහුණු ආවරණ විනීෂියන් මාස්ක්ස් භාවිත කරලා පවත්වන කානිවල් උත්සව. කෙසේ වෙතත්
15 වන සියවසේදී පෘතුගීසීන් ඇතුළු ජාතීන් මුහුදු මාර්ග සොයා ගැනීමත් සමග වැනීසියේ වෙළඳ ඒකාධිකාරය බිඳ වැටුණා. පසුවදී ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් විසින් වැනීසිය යටත් කර ගැනීමත් සමග වැනීසියානු ජනරජයේ නිදහස අහිමි වී කාලයාගේ ඇවෑමෙන් එය ඉතාලියේ කොටසක් බවට පත් වුණා. අද වෙනකොට කුඩා දූපත් 118ක්, පාලම් 400කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ඇලමාර්ග 170කින් සමන්විත වැනීසිය ලෝක උරුමයක් UNESCO World Heritage Site ලෙස සලකනවා. වාහන ධාවනීය නොවන බෝට්ටු සහ ගොන්ඩෝලා පමණක් ඇති මේ අපූරු දියමත පාවෙන නගරය සියවස් ගණනාවක මිනිස් ශ්‍රමයේ සහ කලාවී අසිරිමත් ස්මාරකයක් ලෙස අදටත් ලෝකයා මවිතයට පත් කරනවා. ඇත්තටම මේ ගොන්ඩෝලා සවාරිය අපේ වැනීසි ගමනේ කවදාවත් අමතක නොවන සුන්දරම මතකයක් වුණා. ඉතින් යාළුවනේ, වැනීසිය විතරක් නෙවෙයි, අපි මීට කලින් ගියපු ඉතාලියේ පෞරාණික පොම්පෙයි නගරය, පැරිසියේ සුන්දර අයිෆල් කුළුණ සහ ලෝක පුදුමයක් වන පීසාහි ඇලවන කුළුණ බලන්න ගියපු සංචාරක වීඩියෝත් අපේ channel එකේ තියෙනවා. ඔයාලා තාමත් ඒවා බැලුවේ නැත්නම් අපේ channel එකට ගිහින් ඒ වීඩියෝස් ටිකත් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම like කරන්න, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න. ඉදිරියටත් මේ වගේ ලස්සන සංචාරක අත්දැකීම් අපිත් එක්ක එකතු වෙලා බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. හැමෝටම සුබ දවසක්.